දිට්වා සුලිකුණාටුව මුළු රටේම ජන ජීවිතය අවුල් කළා. විශේෂයෙන්ම කෘෂිකාර්මික ප්‍රදේශවල ගොවි ජනතාවගේ වගාබිම් විනාශ කර දැමුවේ කඳුකර ආශ්‍රිත ගොවිබිම්වල යලි කිසිදු වගාවකට ඉඩ නොතබා. නකල්ස් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ ඉහළ ජල පෝෂක මෙන්ම පහළ ජලාධාර ප්‍රදේශවල වාරි ජල සම්පාදිත වගාබිම්වලටද දිට්වා සුලිකුණාටුව අනුකම්පා විරහිතව පහර දුන්නා. එහෙත් දිට්වා සුලිකුණාටුවෙන් උපත ලබා රුදුරු වූ මහෝගයට මුණ දීරුණු තරම් ශක්තියක් නාචදුව රාජාංගණය හා හුරුළුවැව ගොවිබිම්වලට ලැබුණා. ඒ GCF නකල්ස් ව්‍යාපෘතිය නිසාවෙන්. කෘෂිකර්ම පසු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන GCF නකල්ස් ව්‍යාපෘතිය පහළ ජලධාරා ව්‍යාපෘති බල ප්‍රදේශයන්හි ගොවි ජනතාවගේ සාම්ප්‍රදායික වගාබිම් ගොවි ඉඩම් ඒකාබද්ධ කිරීමේ නව තාක්ෂණික ක්‍රමවේදයකට අනුව ප්‍රතිස්ථාපනය කිරීම සඳහා මූල්‍ය සහ තාක්ෂණික සහාය ලබා දුන්නා. සුලිකුණාටු පිරීතිරී කැඩී බිඳී ගිය වැව්පොකුණු සහ දෝරේ ගලා ගිය ගංගාදියෙන් දුම්බර හරිත ගොවිපළ ඉඩම් ඒකාබද්ධ කිරීමේ වැඩසටහන සමග එක් නො වූ ගොවිබිම් මඩෙන් සහ වැලිවලින් පිරී ගොස් වගාවන්ද ජලයට යට වුණා. එහෙත් ගොවි ඉඩම් ඒකාබද්ධ කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කළ නාච්‍යදුව HLD 26-27 මහසෙන් සාලිය රාජාංගනයාය 18 ශ්‍රී විජය පණිකාර මඩුව ගැමුණු සහ ගැටලාව යන ගොවි සංවිධානට අයත් කුඹුරු ඉඩම් අක්කර 300කට ආසන්න ඉඩම් ප්‍රමාණයක් වේගයෙන් ගලා ගිය දැවැන්ත ජලකඳට අභියෝගයක් වෙමින් නිරුපදිත්‍රව සිටියේය. තම ගොවිබිම් සහ වගාවන් මෙන්ම ශ්‍රමයද කාලයේද රැක ගැනීමට හැකි වූ නිසා නකල්ස් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ ගොවිබිම් ඒකාබද්ධ කිරීමේ වැඩසටහනට දායක වීම පිළිබඳව සිය සතුට ප්‍රකාශ කර සිටියේය. මේ ඔබට එක්පසකින් දර්ශනය වන්නේ කුඹුරු ඉඩම් ඒකාබද්ධ කිරීමේ වැඩසටහනට සම්බන්ධ වීමට අකමැති වූ ගොවින්ගේ කුඹුරු ඉඩම්ය. අනෙක් පසෙන් සරුසාරව සහ අභිමානවත්ව දක්නට ලැබෙන්නේ කුඹුරු ඉඩම් ඒකාබද්ධ කිරීමේ වැඩසටහන සඳහා එක් වූ ගොවීන්ගේ කුඹුරු ඉඩම්ය. අද ගොවිහිව් සතුටින් සිටිති. ගොවියන්ගේ සතුටටත් ස්තුතියටත් සැබෑ හිමිකාරයෙක් සිටි. ඒ මීට වසර කීපයකට පෙර නාචාදුව වාරි ව්‍යාපාරයෙන් පෝෂණය වූ ඉසුරු ගොවි සංවිධානයේ ආදර්ශ ව්‍යාපෘතියක් ලෙස හඳුනාගත් කුඹුරු ඉඩම් ඒකාබද්ධ කිරීමේ වැඩපිළිවෙල 2024 වසරේ දෙසැම්බර් මාසයේදී නිරීක්ෂණය කළ ඊට ප්‍රතිජීවනය ලබා දුන් කෘෂිකර්ම පසු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතාය. එවකට වාරි කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂකවරිය ලෙස කටයුතු කළ චන්දිකා වී ඇතුගල මහත්මිය විසින් දුෂ්කර ව්‍යායාමයකින් පසු හඳුන්වා දුන් කුඹුරු ඉඩම් ඒකාබද්ධ කිරීමේ වැඩසටහනේ හෙට දවස හොඳින්ම දුටු අමාත්‍ය ලාල්කාන්ත මහතා මෙය ශ්‍රී ලාංකික කෘෂිකර්මයේ දෙවැනි පියවර ලෙස හඳුන්වා දෙමින් අනුරාධපුරයෙන් පටන්ගෙන රටපුරා අධ්‍යයත් කරන ලෙස උපදෙස් දුන්නේය. ඔහුගේ දුරදක්නා උපදෙස් මත ක්‍රියාත්මක වූ GCF නකල්ස් ව්‍යාපෘතිය නාච්චාදුව රාජාංගනය හා හුරුළුවැව ගොවීන්ට සතුට සහ සුරක්ෂාව හිමි කර දුන්නේය. ඉතින් අපි දන්න කාලේ කෘෂිකර්මාන්තේ තිබුණු විදිය ඊළඟට වෙනස් කරන්න තියෙන අධීර තමයි මේ. අපි තිබුණු තැනින් යන්න තියෙන ඊළඟ පියවර තමයි මේ. ඉතින් මේ පියවරට මැදිහත් වෙච්ච කැප වෙච්ච විශේෂ රාජ්‍ය නිලධාරීන් සියලු දෙනාටම අපේ ගෞරවය හිමි වෙනවා. අපේ අමාත්‍යාංශයේ අධ්‍යක්ෂකලේ කම්තුණියගේ සිට සියලුම අයට මේ මැදිහත් වීම සම්බන්ධයෙන් ඇත්තටම ගොවි ජනතාවගේ පැත්තෙන් ගෞරවයක් පළ යුතුයි. රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක් එකට සහෝදරාත්මකව හැඟීමෙන් කැපවීමෙන් මේ ව්‍යාපෘතියට සම්බන්ධ වෙලා තියෙන බව. ඒව දකිනකොට අපිට රට ගැන ආඩම්බරයකුත් වෙනවා. සතුටුකුත් වෙනවා. කෘෂිකාර්මික ශේෂ්ත්‍රයේ මේ දෙවෙනි අදියර, ඒ කියන්නේ මම ලොකු අපේ වයසේදී දැක්ක පළවෙනි අදියරේ සිට දෙවෙනි අදියර අපි රට පුරාම සාර්ථක කර යුතුමයි. හැමතැනම කරන්න බැරි වෙයි අපි සැලකිල්ලට අරගෙන. මොකද අපේ භූමියේ ස්වරූපය
වෙනස් නොකර මොන විද්‍යාවක්වත් තාක්ෂණයක්වත් කාර්යක්ෂමභාවයක්වත් අරපිරිමැස්මක්වත් පිළිවෙල කිරීමක්වත් නිෂ්පාදනය ඉලදවීමක්වත් ගේන්න බෑ. මේ භූමිය හැඩය අපි විද්‍යාත්මක වෙනස් කරගත යුතුමයි. ඒ සඳහා කරන කටයුත්තේදී මෙවැනි අතගැටීම් අතිශය වැදගත්. ඒ වෙනුවෙන් කැපවෙච්ච සියලුම දෙනාට ওই මහත්තුරුන්ට අමාත්‍යවරයා විදිහට මගේ ගෞරවය පළ කරමින් මගේ වචන දීපේ අවසන් කරනවා. අවසන් වශයෙන් කියලා කියන්නේ බොහොම ස්තුතියි.